තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය බුද්ධත්වය හා පරිනිර්වාණය යන ත්‍රිවිධ මංගල්‍ය සිදු වූ වෙසක් පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම ඉතා සුවිශේෂී දිනයකි. දීපංකර සම්බුදුරජාණන් වහන්සේ හමුවෙහි ගෞතම සම්බුදු පදවිය සඳහා ප්‍රථම නියත විවරණ ලැබුයේ සිදුහත් කුමර සමයේ රෝගියෙකු දැක සසර කලකිරුණේත් ආනන්ද මහරහතන් වහන්සේ පිරිනුවන් පා වදාළේ බුදුරජාණන් වහන්සේ ලක්දිව 12 ස්ථානයන් පිහිටි ස්ථානයන්ට වැඩම කොට සම්බුදු පහසින් පූජාර්හ බවට පත් කළේ. ලාටරට විජය කුමරු 700ක් පිරිස සමග මෙලකට පැමිණ සිංහල ජාතිය ආරම්භ කළේ. දෙවන පෑතිස් රජු දෙවන වරට අභිෂේක ලැබුවේ මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහානිකායේ මල්වතු අස්කිරි උභය මහා විහාරයේ වාර්ෂික උපසම්පදා මංගලෝත්සවය ඇරඹුණේ වෙසක් පුන් පොහෝ දිනටය. මෙසේ ආගමික ශාසනික ඓතිහාසික වටිනාකම් රැසක් යෙදී ඇති වෙසක් පුන් පොහෝ දිනය අති උතුම් පුන් පොහෝ දිනය වශයෙන් සැලකිය හැකි වන්නේය.